ඒ ඒ සියලු දේ තුල අපිට මිනිස්යාගේ හදවතේ බලාපොරොත්තුව ඇදහිල්ල ක්‍රියා කරන ආකාරයෙන් අපි ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට කියලා දීලා වචනය ඊට පස්සේ තමයි අපි යාඥා කළ යුත්තේ. ඒක වැදගත්. ওই හුඟක් වෙලාවට අපි දන්නවා සමහරට මිනිස්සු ඇවිල්ලා කියන්නේ අර මේ ලේ ප්‍රශ්නේ තිබ්බ ස්ත්‍රිය ඇවිල්ලා උන්වහන්සේගේ සලුව ඇල්ලුවා. ඒත් එයා ආවේ ඇල්ලුවේ ඇයි? ඒ ඇදහිල්ල තිබ්බ නිසා. බොහෝ මිනිස්සු අපිට තව කියනවා මතෙව් සුභාරංශයේ මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේගේ සලුව අල්ලන්න හැදුවා. බලාපොරොත්තුෙන් ආවේ. ඇයි? ඒකට ඇදහිල්ල තිබුණා නිසා. ඉතින් ඔයගලගේ සේවය තුලත් ඔබ කාට හරි කතා කරනවද? කාට හරි යාඥා කරන්න යනවද? ඉස්සලා ඇදහිල්ල ගේන්න. ඒගොල්ලෝ ගේන්න. ඒගොල්ලෝ සිටිය යුතු ස්ථානෙට. ඒ ඇදහිල්ල තුලින් ඊට පස්සේ ඒගොල්ලන්ට අත්දකින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ බලය, දේව රාජ්‍යයේ බලය උන්ට අත්දකින්න පුළුවන් වෙනවා. right? ඉතින් මේක තමයි අපිට පළවෙනිම මේ කොටසේ අපිට පෙනෙන්නේ. දැන් තව දෙයක් තියෙනවා. යේසුස් වහන්සේ මෙලෙස සේවය කරනකොට උන්වහන්සේ මිනිස්යාව දැක්කේ කුමන ආකාරයෙන්ද? උන්වහන්සේ මිනිස්යාව දැක්කේ කුමන ආකාරයෙන්ද? 36 වන පදේ කියනවා උන්වහන්සේ සමූහයන් දැක. right? විශේෂ කියන්නේ සමූහයක් දැක. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක කියලා. right? දෙවනි දේ මෙතනින් අපිට පේන්නේ උන්වහන්සේ ඒ සමූහය දැක්කේ කුමන ආකාරයෙන්ද? මොන වගේ ඇස් වලින්ද උන්වහන්සේ ඒ සමූහය දැක්කේ? මේක වැදගත්. අපි සේවය කරන මිනිස්යන් දෙස අපි බලන්නේ මොන ආකාරයෙන්ද? අපි නිකන් අපි ඔවුන්ව දකින්නේ සමූහයක් හැටියටද? නැත්නම් අපි ඔවුන්ව දකින්නේ සමූහයක් තුල ඉන්න බොහෝ දෙනා හැටියටද? දැන් මෙතන කියන උන්වහන්සේට අනුකම්පාව සිදුනා. උන්වහන්සේ මේ මිනිස්සුන්ව දැක්කම මේ මිනිස්සු ඇත්තටම උන්වහන්සේ පිටුපස්ස ආවා. අර කියන්නේ සෑහෙන පිපාසයෙන් ආවා. ඔවුන්ට කිසිම මඟ පෙන්වීමක් තිබ්බේ නැහැ. ඔවුන්ට ඇත්තටම පරිසිවරුන්ගෙන් හැම වෙලාවම ලැබුණේ විනිශ්චයක් ලැබුණේ. ඔවුන්ට මදිකමක් ලැබුණේ. ඒත් උන්වහන්සේව දැක්කම මේ මිනිස්සු උන්වහන්සේ පිටුපස්සේ ආව ඇයි? උන්වහන්සේගෙන් ඇත්තටම ජීවනය ලැබුණ නිසා. උන්වහන්සේගේ ඉගැන්වීම තුලින්ද හාස්කම් තුලින්ද ඔවුන්ට ජීවනය ලැබුණා. ඉතින් අපිත් සේවය කරනකොට අපි ඒ සේවය කරන කට්ටියව දකින්නේ කොහොමද? ඔබගේ හදේ අනුකම්පාවක් තියනවද? නැත්නම් ඔබ හිතනවද මේ සමූහයක් කියලා? මේක අපි ඇත්තටම අලුත් ගිවිසුමේ බැලුවොත් පවුල්තුමාත් ඔහු ඇත්තටම ඔහුගේ ලියුම් වල ඔහු ඇත්තට මිනිස්සුන්ව එක්කෙනා ගැන ඔහු සෑහෙන සැලකුවා. දැන් මගේ නෝටවල මම ඇත්තටම ලිව්වා අපි ඇත්තටම දැන් සමූහයක් දැක්කහම දැන් උදාහරණයක් ගමු. ඔයගලගේ ඉරිදා සර්විස් එකේ right කියමු ඉරිදා දහවල් තියෙන මේන් සර්විස් එකේ. ඒ සර්විස් එකේ කට්ටියව දැක්කහම සේවක කණ්ඩායමක් හැටියට ඕගලන් දකින්නේ කවුද? දැන් මෙතන අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ. ඇයි අපිට සමහරට දැන් මේ සේවය කරන්න යම් සේවයේ ක්‍රියාකාරකම් තියෙනවානේ. ඒ කියන්නේ මම ඉංග්‍රීසි වලින් කිව්වොත් මිනිස්ට්‍රි ඇක්ටිවිටි. right? මිනිස්ට්‍රි ඇක්ටිවිටි. ඒ කියන්නේ ප්‍රීච් කරනවාද, වර්ෂිප් ලීඩ් කරනවාද, නැත්නම් කාට හරි ප්‍රේ කරනවාද? අපි දකින්නේ ඒ සේවයේ ක්‍රියාවද නැත්නම් අපි දකින්නේ පුද්ගලයෙක්ද? ওই කෝකද වැඩිය වැදගත්? අපි දකින්නේ සේවයේ ක්‍රියාවක්ද නැත්නම් අපි දකින්නේ යම් පුද්ගලයෙක්ද? ඔය අපි වෙන් කරන්න ඕනේ ඒ සේවයේ ක්‍රියාවත් ඒ පුද්ගලයාවත්.
අපි පුද්ගලයෙක් ලෙස බලන් අපි සේවයේ ක්‍රියාවක් විතරක් දකිනවා නම් ඒ කියන්නේ මම ප්‍රීච් කරනවා නැත්නම් මම වර්ෂිප් ලීඩ් කරන්න සූදානම් වෙනවා නැත්නම් මම කෙනෙක්ට යාඥා කරන්න සූදානම් වෙනවට වඩා මම ඒ එක්කෙස තමයි මම බලන්න ඕනේ. මම කොච්චර ඒ කෙනාට ප්‍රේම කරනවද? මම ඒ එක්කෙනාට කොච්චර අනුකම්පාවක් මම දක්වනවද? අපි දකිනවා සුභාරංචි වල බොහෝ ස්ථානවල යේසුස් වහන්සේ මිනිසුන්ව සුව කරේ උන්වහන්සේට අනුකම්පාව හිතුන නිසා. අනුකම්පාවක් උන්වහන්සේට හිතුන ඒ ඔවුන්ව දැක්කහම. ඒ නිසා අපේ සේවයත් අපි සේවක කණ්ඩායමක් හැටියට බලවත් සේවයක් කරනකොට අපි දකින්න ඕනේ පුද්ගලයන්ව. සේවක ක්‍රියාවට වඩා. අපි නොයෙකුත් සේවයේ ක්‍රියාවන් අපි කරනවා ඒත් අන්තිමට ඇයි අපි ඒ දේ කරන්නේ? අර පුද්ගලයන් නිසා. අර පුද්ගලයන් නිසා. ඒ නිසා ඒ පුද්ගලයන් තමයි ප්‍රමුඛ ස්ථානය ගන්න ඕනේ. මගේ සේවයේ ක්‍රියාව නෙවෙයි. මගේ සේවයේ ක්‍රියාව නෙවෙයි. දැන් උදාහරණ දැන් මගේ නොයෙකුත් වගකීම් තියෙනවා. ඒත් ඒ වගකීම් නෙවෙයි මගේ ප්‍රමුඛ දේ. ඒත් ඒ වගකීම් තුලින් මම කාටද සේවය කරන්නේ? මේ පුද්ගලයන්ගේ නම් කුමක්ද? ඒගොල්ලන් මුහුණ දෙන්නේ මොන වගේ දේවල් වලටද? ඔය ඒගොල්ලන් ඇත්තටම මේ කාලෙදී මොනවාද ඒගොල්ලන් මුහුණ දෙන්නේ? මම කොහොමද යාඥා කරන්නේ ඒගොල්ලන් වෙනුවෙන්? දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ ඒ එක්කෙනා ගැන? ඒක තමයි වැදගත් වන්නේ. because අන්තිමට දෙවියන් වහන්සේ අපිව කැඳවුවේ සේවයක් ගොඩනගන්න නෙවෙයි. ඒත් ගෝලයන්ව බිහි කළා ගෝලයන්ව ශක්තිමත් කරන්න. ආමෙන්. ඉතින් ඔබ යටතේ ඔබ සේවය කරනවා නම් තියම ඔබ ගෘහ රැස්වීම් නායකයෙක් නම් ඔබ සේවය කරන කට්ටියම ඔබ දැනගන්න. ඔවුන් වෙනුවෙන් සතිපතා යාඥා කරන්න. එක්කෙනා එක දවසේ දෙන්නෙක් වෙනුවෙන් ඔබගේ පෞද්ගලික යාඥාවේද යාඥා කරන්න. බලන්න ස්වාමින් වහන්සේ මොනවාද ඔබට කියන්නේ වුන් ගැන. උන්වහන්සේ මොනවාද ඔබට පෙන්눔 කරන්නේ. එතකොට ඔබට පුළුවන් ඔවුන්ට මෙසේජ් කරලා නැත්නම් කෝල් එකක් දීලා කියන්න මම අද ඔබට යාඥා කරනකොට මේ දේ තමයි මට දෙවියන් වහන්සේ පෙන්눔 කරේ කියලා. බලන්න කොච්චර ධෛර්යමත් වෙන දෙයක්ද ඒක ඒගොල්ලන්ට. උයි අන්තිමට ඔබ ඉන්නේ ඒ සේවය කරන්නයි. ඉතින් මේ පළවෙනි කොටසේ මම ඇත්තටම වැදගත් ලෙස මම ඉදිරිපත් කරන්නේ ඔයගලන්ට කවදාක්වත් අමතක වෙන්න එපා එක් පුද්ගලයෙක්ගේ වටිනාකම. කවදාක්වත් අමතක කරන්න එපා එක් පුද්ගලයෙක් කෙරෙහි තියෙන සේවය. ඒක සෑහෙන වැදගත්. 100ක් හිටියත් ඒ 100 දෙනෙක් එතන ඉන්නේ. උන්වහන්සේ අපිට සේවය කරනකොට සමූහයක් ඇටට උන්වහන්සේ අපිව පෞද්ගලිකව දකින්නේ. එක්කෙනාව දකින්නේ. නැත්තම් වෙන්නේ සමහරට අර එච්චර සේවය තියෙනවා අපිට ඒ පෞද්ගලිකත්වය අපිට අමතක වෙනවා. අපිට ඒ පෞද්ගලිකත්වය අමතක වෙලා ඇත්තටම අපි මොනවද කරන්නේ? අපි එතකොට බලන්නේ අර සේවයේ ක්‍රියාව දෙස තමයි අපි බලන්නේ. ක්‍රියාව ඒ සේවය ලැබෙන එක්කෙනා දෙස නෙවෙයි. right so ඒක සෑහෙනවද ඒක අපිට පේන්නේ යේසුස් වහන්සේ උන්වහන්සේ කොච්චර සේවය කරාද? ඒත් හැම මොහොතකම හැම එක්කෙනාම පෞද්ගලිකව උන්වහන්සේ දැනගත්තා. පෞද්ගලිකව සේවය කරා. ඉතින් අපිටත් ඒ වගකීම තියෙනවා. නැත්තම් වෙන්නේ ඇත්තටම අපි සේවය කරන කට්ටිය කෙරෙහි කිසිම වටිනාකමක් දාන්නේ නැහැ. අපි වටිනාකම දාන්නේ අපි කරන දේ මත. ඒ සේවය ලබන කට්ටිය කෙරෙහි නෙවෙයි. ඉතින් මෙතන මේ වචනේත් ඒක තමයි අපිට පේන්නේ. උන්වහන්සේට පුදුම අනුකම්පාවක් තිබුණා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ගෝලයන්ට ගොයමු නම් බොහෝය නමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්යි. අවශ්‍යතාවයේ තියෙන මනුස්සයන් හොගාලා ඉන්නවා. අපිට සේවයට තමා කට්ටිය මදි. ඉතින් ඒකයි කියන්නේ සේවය වෙනුවෙන් යාඥා කරන්න. සේවයට තව කට්ටිය ගේන්න කියලා.
උන්වහන්සේ අපිට කියනවා. ඒක තමයි මම ඔයගලන් ඉස්සරම ඇහුවේ ඇයි අපි සේවය කරන්න කියලා. ඉතින් අපි සේවය කරන්නේ කෙනෙක්ව දෙවියන් වහන්සේ වෙතට ගෙන ඔවුන්ව ශක්තිමත් කරන්න, ඒ දේව මාර්ගයේ ඔවුන්ව ගෙනියන්න. ඔය ඇත්තටම සේවය අපි ගැන නෙවෙයි. ඔවුන් ගැනයි. සේවය අපි ගැන නෙවෙයි. සේවය අපි කැපී පෙනෙන්න නෙවෙයි සේවය කරන්නේ. ආමෙන්. අපි කැපී පෙනෙන්න නෙවෙයි සේවය කරන්නේ. ඒත් අපි සේවය කරන්නේ අන් අයව ගොඩනගන්න. ගොඩ ගන්න. ශක්තිමත් කරන්න. ගෝලයන් බිහි කරන්න. ඒගොල්ලන් තුළින් අනිත් ගෝලයන්ව බිහි කරන්න. අපි යේසුස් වහන්සේගේ සේවය දෙස බලනකොට මතෙව් මාර්ක් ලූක් යොහන් වල කොතනවත් උන්වහන්සේ ඇතරම දේශනා කරේ නැහැ උන්වහන්සේව කැපී පෙනෙන්න. අපි කොතනවත් ඒක පේන්නේ ඒත් උන්වහන්සේ සේවය කරේ උන්වහන්සේ දේශනා කරේ අනිත් මිනිස්යන්ව ඔසව ගන්න. රෝගීන්ද ගැහැණු පක්ෂයේද කවුරු වුණත් උන්වහන්සේ හැම වෙලාවම ඔවුන්ව ඔසවන්න, ඔවුන්ව ශක්තිමත් කරන්න, ඔවුන්ට නව වටිනාකමක් දෙන්න තමයි උන්වහන්සේ සේවය කරේ. අද හරිම දුකයි සමහර සේවවන් තියෙනවා පාස්ටර්ස්ලා කැපී පෙනෙනවා මිනිස්සුන් මේ සේවය කරන මිනිස්සුන්ට වඩා. ඒකට නෙවෙයි අපි ඒ නෙවෙයි සැබෑ දේව සේවය. කොහෙවත් අපිට පේන්නේ යේසුස් වහන්සේ කියනවා කොහොමද මගේ දේශනාව හොඳයි නේද මගේ දේශනාව කියලා. උන්වහන්සේ කොතනවත් කියන්නේ නැහනේ. ඇයි? උන්වහන්සේ දැනගත්තා. මේ වචනේ තමයි මේ මනුස්සයන්ට අවශ්‍ය උනේ. කොහොමද දැනගත්තේ? අර පියාණන් සමග තිබ්බ යාඥාවෙන්. ඒ යාඥාවෙන් උන්වහන්සේ දැනගත්තා. මම මොනවාද අද ඉදිරිපත් කරන්න ඕනේ? මම අද කී දෙනෙක්ට සුවය ගේන්න ඕනද? මතකනේ යොහන් සුභාරංචියේ එක මිනිස්සෙක්ට විතරයි සුවය ගෙනාවේ. අර මේ බෙත්සෙඩා මේ පොකුණ ළඟ. එතන රෝගීන් බොහෝමයක් හිටියා. ඒත් පියාණන් උන්වහන්සේට අවසර දුන්නේ එක්කෙනෙක්ව සුව කරන්න. ඉතින් අපිත් ඒ යාඥාව තුල අපි ඒ සේවයට සූදානම් වන යාඥාව තුළින් අපි දැනගන්න ඕනේ පියාණෙනි ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අද? මම අද කාටද සේවය කරන්නේ? මම කුමක්ද කළ යුත්තේ? අපි ඒ දේ දැනගත්තාම අපි මිනිස්යාගේ මොනවද කියන්නේ ප්‍රශංසාව අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනිස්යාගේ ප්‍රශංසාව දෙස අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නවා අපි කරන්නේ දෙවියන් වහන්සේ මාව කැඳවා තිබෙන දේ මට සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි මගේ ලොකුම දේ. අද කොහොමද මගේ දේශනාව නැත්තම් අද කොහොමද මේ ගෘහ රැස්වීමේ බයිබල් ස්ටඩි එක මම හොඳට කරාද? අයියෝ කවුරුත් මේ මට මොකුත් කිව්වේ නැහැනේ අද බයිබල් ස්ටඩි එක ගැන. එහෙනම් නරක වෙන්න ඇති ඒක අද. ඒ වගේ ප්‍රශ්න එන්නවත් අපිට අවශ්‍ය නැහැ. ඒවා එන්නේ අපේ අනාරක්ෂිත භාවයක් අප තුළ තිබෙන නිසා. ඇයි අපිට ඕනේ අර කාගේ හරි ස්ථීරත්වයක් ලබා ගන්න අපිට. කාගේ හරි සිකියුරිටි අපි මනුස්සයන්ගෙන් තමයි එතකොට ඒ ස්ථාවරතාවය බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. ඒ නිසා අපි ඇත්තටම මේ පරිස්සම් වෙන්න ඕනේ. අපි මනුස්සයන්ගෙන් බලාපොරොත්තු වෙන ඕන අවශ්‍ය නැහැ. අපි දන්නවා නම් සේවය තුළ මම කරන්නේ මාව කැඳවපු දේ. ස්වාමීනි ඔබ වහන්සේ මට දීලා තිබෙන දේ. ඔබ වහන්සේ මට නිදහස් කරපු දේ තමයි මම ගිහින් දැන් නිදහස් කරන්නේ. මම කොහෙවත් දේශනා කරන්න යන්න ඉස්සෙල්ලා මම යාඥාවේදී මං ඉල්ලනවා මම කියනවා ස්වාමීනි මට පෙන්눔 කරන්න මොකක්ද ඔබ අද කරන්න යන්නේ කියලා. මං කියනවා ස්වාමීනි මට ඒ දේට අවශ්‍ය ආලේපය මට අද දෙන්න ස්වාමීනි. කියලා ඊට පස්සේ මං උන්වහන්සේට කියනවා ස්වාමීනි මට උදව් කරන්න ඒක නිදහස් කරන්න. මං ඊට පස්සේ ඒ දේ ගිහලා නිදහස් කරනවා. ඒක ඇත්තටම මගේ සේවයේ මං කරන දෙයක්.
මම විශ්වාස කරන ඒක අපි ඔක්කොමලට පොදු වෙන්න පුළුවන්. ඔබ කෙනෙක් කියන්නේ ගෘහ රැස්වීමක් කරනවා නම් උදාහරණයක් වශයෙන් ඒකමකෝ. ස්වාමිනේ අද මොනවාද මං ගේන්න ඕනේ වචනය. ස්වාමිනේ අද මං කොහොමද අපි ආඥා කරන්න ඕනේ. උන්වහන්සේගෙන් ඉල්ලලා ඊට පස්සේ ඒ දේ ඔබ නිදහස් කරන්න ඔබ සේවය කරනකොට. ඒකට තමයි උන්වහන්සේ ඔබව කැඳවන්නේ. එතකොට මම අරයාගෙන් මෙයාගෙන් බලන් යන්නේ නැහැ මම කොහොමද කරේ කියලා. සමහරට මේ පරීක්ෂාව එනවා. හදවතට එනවා මේ පරීක්ෂාව. ආවහම ඔබ කෙලින්ම දෙවියන් වහන්සේ වෙතට යන්න. කෙලින්ම යේසුස් වහන්සේ වෙතට යන්න. කෙලින්ම ගිහිලා කියන්නේ ස්වාමීනි මට සමාවන්න මම ඔබ වහන්සේගේ ප්‍රසන්න භාවය තමයි මම බලන්නේ. මිනිස්යාගෙන් නෙවෙයි ස්වාමීනි. ස්වාමීනි මට ඔබ වහන්සේ කියන දේ මට සම්පූර්ණ කරන්න මට උපකාර වන්න කියලා. ආමෙන්. ඉතින් ඒක වැදගත් අපේ සේවයේදී. තව දෙයක් තමයි ඇත්තටම අපි මෙහෙම තමයි අපි සේවය කරන දේ කොච්චර ගැඹුරට අපි ගෙන යනවද? අපි සේවය කරන දේ කියන්නේ වචනයද යාඥාවක්ද නැත්නම් කෙනෙක්ව දිරිගැන්වීම කොච්චර ගැඹුරට අපි ගෙනියනවද? ඔය ඒකේ ඇත්තටම අපේ සේවයේ තියෙන මේ බලාපොරොත්තුව මොකද්ද? ඒක දෙවියන් වහන්සේ අපිව නිකන් කැඳවෙන්නේ නැහැ සේවය කරන්න. උන්වහන්සේ අපිව කැඳෙව්වේ ගෝලයන් පිහි කරන්න. ඉතින් ඒ කියන්නේ යම් කැපවීමක් තියෙනවා මිනිස්යන් කෙරෙහි. යම් කැපවීමක් තියෙනවා. අපි මොනවාද ඔවුන්ට ලබා දෙන්නේ? ඉංග්‍රීසි වලින් කියනවා අපි අපේ ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද? අපි කොච්චර ඉන්වෙස්ට් කරනවද? අපි කොච්චර අත්විවරමක් ගොඩනගනවද මිනිස්යන් කෙරෙහි? ආයෝජනය. ආයෝජනයනේ. ඔව් අපි කොච්චර ආයෝජනය කරනවද? දේව වචනයද කුමන දෙයක් වෙන්න පුළුවන්. කුමන දෙයක් වෙන්න පුළුවන්. right? අපි හරවමු 1 කොරින්ති 3. අපි 1 කොරින්ති 3ට හරවමු. ඊනොස් මට තව කොච්චර වෙලා තියෙනවද? Uncle, you can take time. මේ වෙලාව තියෙනවා. තා පැය 3ක් විතර හරි. Yes. අපි 1 කොරින්ති 3:5 ඉඳන් කියෝ මම ඒක පැත්තටම ඔයගලන්ට පැහැදිලි කරලා යමු. අත් මගෙත් මයි බයිබලේ හරව ගන්නම්කෝ. right. අපි 5 වෙනි පදේ ඉඳන් අපි කියවමු එකට. because මේකත් වැදගත්. උන්වහන්සේ අපව කැඳවන්නේ අර සේවයේ ක්‍රියාවන් කරන්න නෙවෙයි. ඒත් සේවය කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔය සේවය කරන්නේ පුද්ගලයෙක්ට. නැත්නම් පුද්ගලයන් සමූහයකට. right? And then අපොල්ලස් කවුද? පාවුල් කවුද? ස්වාමින් වහන්සේ එකිනෙකනාට දුන් ලෙස නුඹලා ඇදහිීමට පැමිණෙන සේවකයෝය. right? ඉතින් මෙතන ඉස්සෙල්ලාම කියනවා අපොලොස් කියන්නේ කවුද? පාවුල් කියන්නේ කවුද? right? එක්කෙනාට දෙවියන් වහන්සේ යම් දේවල් දීලා තියෙනවා කෙනෙක්ගේ ජීවිතය ගොඩනගන්න. okay? ඉතින් 6 වෙනි පදේ කියනවා මම හිතුවෙමි. ඉතින් පාවුල්තුමා ඉස්සලම පැලේ හිටෙව්වා. අපොලොස් නැත්තම් බීජය දැම්මා. අපොලොස් මොනවද කරේ? වතුර දැම්මා. නමුත් වර්ධනය දුන්නේ දෙවියන් වහන්සේය. වර්ධනය දුන්නේ දෙවියන් වහන්සේය. ඉතින් මෙතනින් අපිට පේනවා. කියන්නේ සමහරට මිනිස්සු මම මෙහෙම කියන්න සභාපාලකයන්ව නිකන් දෙවිවරු වගේ හදාගෙන ඉන්නවා. අර පාස්ට හින්දා තමයි මම මේ වෙන්නේ නැත්නම් අර පාස්ටගේ තමයි හොඳ වචනේ මයාගේ හරි නෑ කියලා. ඒත් මේ වචනේට අනුව මොනවාද අපිට කියන්නේ දෙවියන් වහන්සේ තමයි වර්ධනය දෙන්නේ. දෙවියන් වහන්සේ මිනිස්සයා ඕගලන්ව නොයෙකුත් ආකාරයෙන් පාවිච්චි කරයි. ඒත් අන්තිමට ඒ වර්ධනය එන්නේ උන්වහන්සේගෙන්. ආමෙන්. ඉතින් අපිට ඇත්තටම කවදාක්වත් බෑ දෙවියන් වහන්සේ කරන දෙයට මහිමය ගන්න. අපිට කවදාක්වත් බෑ
උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වයට මහිමයක් ගන්න. කියන්න බෑ මං හින්දා තමයි මෙයාද මෙහෙම කියලා. අපිට කියන්න බෑ. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක්. ඉතින් ඊට පස්සේ මොනවද කියන්නේ මෙතන? එබැවින් වර්ධනය දෙන දෙවියන් වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත් කරන තැනැත්තේද කිසිත් නැත. ඉතින් මෙතන කියනවා ඒ කවුරු මොනා කරත් ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලන්ගේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. හිටවන තැනැත්ත වතුර වත් කරන තැනැත්ත එකය. එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තමාගේ විපාකය ලබන්නේ. ඉතින් මෙතන කියනවා ඔව් හැම එක්කෙනාටම දැන් මේ ඔයගලගේ ටීම් එකෙත් වෙන වෙන කට්ටියට වෙන වෙන වගකීම් ඔබට ලැබිලා තියෙනවා. ඔය අපේ මූලික දේ තමයි අපි ඒ වගකීම සම්පූර්ණ කරන්න ඕනේ. අපිට වතුර දාන්නද බීජ මේ වපුරන්නද වතුර දාන්නද සමහර කට්ටියව කැඳවනවා මේ වල් පැලෙනවා. ඒ වගේ මොනා කරත් අන්තිමට අපි විශ්වාසවන්තව ඒ දේ කරන්න ඕනේ. ඔය අන්තිමට හේතුන් වහන්සේ තමයි අපි කරන දේ භාවිතා කරලා right අපිට වගකීම දීලා තියෙන දේ භාවිතා කරලා වර්ධනයක් ගේන්නේ දෙවියන් වහන්සේ. දැන් මෙතන ඇත්තටම ලස්සන දෙයක් පේනවා අපේ දෙවියන් වහන්සේත් අතර තියෙන මේ සම්බන්ධකම right සම්බන්ධකම උන්වහන්සේට කෙලින්ම මේ දේ කරන්න පුළුවන්. ඒත් උන්වහන්සේ අපිව කැඳවනවා සේවයට කැඳවනවා. උන්වහන්සේ සමග හවුල් වෙලා මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස් කරන්න. ඉතින් උන්වහන්සේ ඔබට මොනවද දීලා තියෙන්නේ? උන්වහන්සේ මොනවද ඔබට දීලා තියෙන්නේ? ඒ දේ විශ්වාසවන්තව ප්‍රඥාව ඇතිව භාවිතා කරන්න. භාවිතා කරන්න. ප්‍රඥාව ඇතිව විශ්වාසවන්තව භාවිතා කරන්න. අන්තිමට ඔබට ඇහෙන්න ඕනේ දේ තමයි ඔබ විශ්වාසවන්ත යහපත් සේවකයෙක්. අගේ හරි මේ මයික් එක ඕන් වෙලා වගේ පොඩ්ඩක් මියුට් කරන්න එක ප්ලීස්. Okay right. ඉතින් මෙතන මේ ඊදේ තමයි මේක නුයි කාර විශේෂම 7 වෙනි පදේ කියනවා එබැවින් වර්ධනය දෙන දෙවියන් වහන්සේ මිස ඔගලන් බයිබල් තියෙනවානේ ඒක අන්ඩර්ලයින් කරන්න. හිටවන තැනැත්තාද නැත්නම් වතුර මේ දාන මනුස්සයා නෙවෙයි මෙතන වැදගත් කියලා. right. දැන් අපි කෙනෙක්ගේ ජීවිතයට යම් දෙයක් අපි දානකොට වතුරද නැත්නම් බීජයක්ද නැත්නම් අපි දේව වචනය කියලා දෙනකොට අපේ වගකීම ඔවුන්ගේ අත්විවරම ශක්තිමත් කරලා ඔවුන්ව ශක්තිමත් කරන්න. right අපි තව ඉදිරියට කියවමු. මට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්විවරමක් දැමීමේ. දැන් පේනවාද එතන කියද්දී අපි හැම එක්කනට උන්වහන්සේගේ අනුග්‍රහය දීලා තියෙනවා. අපිට උන්වහන්සේගේ ග්‍රේස් එක දීලා තියෙනවා. ඒ අනුග්‍රහය දීලා තියෙනවා යම් දෙයක් කරන්න. දැන් පෞල්තුමා මෙතන කියන්නේ ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් ඒ නිවසේ අත්විවරම දාන්න තමයි ඔහුව දෙවියන් වහන්සේ කැඳෙව්වේ. විශේෂයෙන්ම අන්‍ය ජාතීන්ගේ ජීවිත තුල. ඉතින් ඔබව කැඳවලා තියෙන්නේ මොනා කරන්නද මේ කාලේදී? ඔබව කැඳවලා තියෙන්නේ ඔබට ඒ අනුග්‍රහයක් දීලා තියෙන්නේ මොනා කරන්නද? සමහරවිට අපි අරයා මෙයා දිහා බලලා කියනවා අනේ මන් දන්නේ නැත්නම් අයියෝ මම නෙවෙයි කියලා නෑ. මොනවාද ඔබගේ දෑත් වලට උන්වහන්සේ දීලා තියෙන්නේ? right ඊට පස්සේ ඔබ කියනවා වෙන කෙනෙක් ඒ පිට ගොඩනගා. ඒ කියන්නේ පෞල්තුමා අතිවාරම දැම්ම ඊට පස්සේ ඒක උඩින් තිමෝතියස්ද නැත්නම් කවුරු හරි ඒ අතිවාරම මත ගොඩනගනවා ඒ ගෝලයන්ව. right මක්නිසාද දමා තිබෙන අතිවාරම ඇර
වෙන අත්තිවාරමක් දමන්නට කවර එකටවත් නොපුළුවන. ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. මේක හොඳට මතක තබා ගන්න. අපි දාන අත්තිවාරම යේසුස් වහන්සේ. මිනිසෙක් නෙවෙයි, ස්වභාවක නමක් නෙවෙයි, ස්වභාවයක් නෙවෙයි. එහෙත් යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ. උන්වහන්සේ තමා ඒ අත්තිවාරම. ඔබ සේවය කරන සියල්ලගේ අත්තිවාරම වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. right? ඔය මෙතන කියනවා නමුත් අත්තිවාරම පිට යමෙක් රන් රිදී අනර්ග නොයෙකුත් දේවල් ගොඩනගන්නේ නම් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශ වන්නේය. එනද එතන කියනවා මෙතන පේනවා යම් අත්තිවාරමක් දානවා නම් ඒ දේ තමයි අපිට මේක පේන්නේ. ඒකට මොන ආකාරයෙන් ගොඩනගනවද? ඔබ රත්තරන් වලින්ද, ගල් වලින්ද, පිදුරු වලින්ද කියලා. 13 වෙනි පදේ කියනවා එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශ වන්නේ මක් නිසාද? මේ හොඳට මතකයි. එය ගින්නෙන් එලිදරව් වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශ කරන්නේය. එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරයේදයි ගින්නෙන්ම ඔප්පු වන්නේය. ඕකේ, මොනවාද මෙතන කියන්නේ? මෙතන කියන දේ සරලව කිව්වොත්, right? සරලව කිව්වොත් මෙතන කියන්නේ අපි ගොඩනගන දේ කෙනෙක් තුල. ඒ දේ ඇත්තටම ඒ දේ ස්ථිරවන්නේ. ඒ දේ ඉදිරියට යන්නේ ගින්නෙන් පරීක්ෂාවට පැමිණියට පස්සේ. ඒ පරීක්ෂාවේදී අපි දකිනවා ඒ ගින්නට ඒගොල්ලන් පිලිස්සෙනවද නැත්නම් ඒ ගින්නෙන් ජය ගන්නවද කියලා. මෙතන කියනවා ඒ දවසේ කියලා. right? ඉතින් මේ ඇත්තටම මෙතන කියන්නේ අපි කොහොමද මම කියන්නේ මේකට? අපි ආයෝජනය කරන සෑම දෙයක්ම ගින්නෙන් තමා ඒකේ ඵලදාව අපි දකින්නේ. ගින්නෙන් තමයි ඒ කොච්චර ශක්තිමත්ද කියලා අපි දකින්නේ. ඉතින් අපේ වගකීමක් තියෙනවා. අපි සූදානම් කරන සෑම ගෝලයක්ම අපි අර ලංකාවේ කියන්නේ අපි ඔහේ කරන්නේ නැහැ ඒ වැඩේ. ඒත් අපි යම් අරමුණක් ඇතුව අපි ඒගොල්ලන්ව ගෝලත්ව මාර්ගයේ අපි ගෙනියනවා. ඒ ගෙනියන්නේ ඒගොල්ලන් මුහුණ දෙන කුමන දෙයක් මුහුණ දුන්නත් ඒ ගින්නේ පරීක්ෂාවෙන් ඒගොල්ලන්ට ජය ගන්න. ඒක මාර මුලම කිව්වේ අපි සේවයේ ක්‍රියාවට වඩා සේවය කරන එක්කෙනා වැදගත් කියලා. මතකනේ මං කිව්වා. සේවය වැඩි වැදගත් වෙනවා නම් අපිට ඇත්තටම මිනිස්සුන්ට වෙන දේ අපි සලකන්නේ. උයි අන්තිමට වෙන්නේ මිනිස්සු ගින්නේ පිලිස්සලා විනාශ වෙනවා. ඒත් අපේ වගකීමක් තියෙනවා ඒගොල්ලන්ව ඒ පිලිස්සීමට මුහුණ දුන්නත් ඒ ගින්නට මුහුණ දුන්නත් ඔවුන්ට ජය ගන්න ඒ හොඳ අත්තිවාරමත් ඒ අත්තිවාරම උඩ ගොඩනගන සෑම දේ ඔවුන්ට උපකාර වෙන ලෙසට ඔවුන්ව සූදානම් කරන්න. ඇයි අපි ගෝලයන්ව සූදානම් කරන්නේ පාගෙට හැලිලා මැරෙන්න නෙවෙයි. ඒත් අන්තිම වෙනකම්ම දුවන්න. අන්තිම වෙනකම්ම දුවන්න. එනිසා මේක අපේ වගකීම. ඔය ඔබ ඇත්තටම ඒකයි මම කිව්වේ ඇයි අපි සේවය කරන්නේ? අපි සේවය කරන්නේ ගෝලයන්ව අන්තිම ඉලක්කය කෙරෙහි ගෙනියන්න. අන්තිම ඉලක්කය කෙරෙහි ගෙනියන්න. ඒකයි මම කිව්වේ සේවය කරන මනුස්සයා ගැන නෙවෙයි මේක. ඒත් සේවය ලබන එක්කෙනා ගැනයි. අපිට ඒගොල්ලන් ගැන අවධානය තියෙනකොට අපි හරියාකාරයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය දේ හරියාකාරයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ආහාරය අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මෙතන ඇත්තටම මේ කොරින්ති පොතේ මෙතන මේ කොටසෙන් කියන්නේ ඒක තමයි මම අනිත් එකත් කියවන්න ටක් ගාලා අන්තිවාරම යමෙක් කොතන කිව්වෙත් එක්කෙනාගේ කර්මාන්තේ කොයි ආකාරයෙන් ගින්නෙන්ම ඉතින් ගින්නෙන්ම තමයි ඔප්පුවන්නේ 14 වෙනි පදේ කියනවා ඒ පිට ගොඩ නැගුවා වූ යම් කෙනෙකුගේ කර්මාන්තය පවතිනම්
ඔහු විපාකයක් ලබන්නේ. දැක්කද? මේ දේ තමයි අපි වෙන්න ඕනේ අපේ ගෝලයන් තුළ. අපි ගොඩනගන සෑම එක්කෙනා තුළම. ඒගොල්ලන් පවතින්න ඕනේ අන්තිම වෙනකන්. ඒත් යම් කෙනෙකුගේ 15 වන පදය යම් කෙනෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභ වන්නේය. නමුත් ඔහුම ගැලවෙන්නේය. ඒත් ගිනි මැදින් ගැලවුණක් මෙන්ය. ඉතින් කියනවා ඔව් සමහර අපි හරියට ඒ දේ කරන්නේ නැත්නම් බොහෝ දෙනා නැති වී යනවා. බොහෝ දෙනා නැති වී යනවා. මේ කාලෙදී මේ මං ඊයේ අතරම මං කියුවා එක තිමෝතියස් පොත මේකෙන් කියනවා මේ කාලෙදී ඇදහිල්ලෙන් බොහෝ මිනිස්සයන් යයි කියලා. බොහෝ මිනිස්සයන් නොමග යනවා. නොයෙකුත් දේවල් වලට ඇදෙනවා. ඒ නිසා තමයි අපි හැත්තටම හොඳ අත්විවරමක් ගොඩනගලා. ඒ අත්විවරම යේසුස් වහන්සේ. ඒ අත්විවරම උඩ අපි හොඳ ගල්ද හොඳ ආකාරයෙන් අපි ගොඩනගන්න ඕනේ නිවස. එතකොට ගින්න ගම් වතුර ගැලුවත් ඔවුන් සැලවෙන්නේ නැහැ. ওই මේ දේ නිසා තමයි අපි සේවය කරන්නේ. අපි මහන්සි වෙලා සමහරට ඔබ සේවය කරනකොට ඔබට ප්‍රශංසාවල් නෙවෙයි ලැබෙන්නේ. ඔබට මේ පිටිපස්සෙන් අනින්නත් පුළුවන්. නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. ඒත් මේක හොඳට මතක තබා ගන්න. ඔබ කරන්නේ දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන නිසා. උන්වහන්සේ ඔබට අනුග්‍රහයක් දීලා තියෙනවා. ඔබ කරන දේ කරගෙන යන්න. ආලේපයක් දීලා තියෙනවා. ප්‍රඥාව දීලා තියෙනවා. උන්වහන්සේගේ වචනේ දීලා තියෙනවා. ඒක තා එකක්. මේ කාලේදී වචනය නැතුව අපිට බෑ. වචනය නැතුව අපිට බෑ. වචනය තුල අපි ගොඩනගෙන ඕනේ. අපි සේවය කරන කට්ටියට විතරක් නෙවෙයි අපිත්. ඉතින් ඒ ඔගලන්ගේ ඒ යාඥා කාලය, දේව වචනය මෙනෙහි කරන කාලය, දෙවියන් දේව වචනය අධ්‍යයනය කරන කාලය අතපසු කරන්න එපා. අතපසු කරන්න එපා. මේක මම දැකලා තියෙනවා. ඒ වචනය නැතිකොට අපි නිකම් මේ එහෙ මෙහෙ උමම යන්න පුළුවන්. ඔය යක්ෂයන් දන්නවා මොන වගේ කට්ටියවද ඇදලා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි උන්වහන්සේ තුල අපගේ අවධානය යොමු කරලා වචනේ සත්‍යත්වය තුල තව අපි ගමන් කරන්න ඕනේ. ඉතින් ඒ තමයි මගේ දිරිගැන්වීමේ වචනය. ඕගලන්ට මේ කාලේ සේවය තුල විශේෂයෙන්ම සේවක කණ්ඩායමක් හැටියට. අපි යාඥා කරමුද? ඔය මම ඊට පස්සේ බාර වින්න එක්කනට බාරව දෙන්න. බාර දෙන්න. හලෙලූයා. අද අපි මොහොතක් ගමු. මොනවාද අද ඔබට ඇසුනේ? මොකද්ද දෙවියන් වහන්සේ ඔබගේ හදවතට කතා කරේ? ඔය ඔබ කුමක්ද ඒ ගැන කළ යුත්තේ? ඔබ උන්වහන්සේ උසස් ස්ථානයකට කැඳවා තිබෙන්නේ. ඒ උන්වහන්සේට සේවය කළ උන්වහන්සේ සමග හවුල්කාරයෙක් වේ. ගෝලයන් බිහි කරලා ගෝලයන්ව අන්තිම ඉලක්කය කරා ගෙන යන්න. ඉතින් ස්වාමීනි මම යාඥා කරනවා මේ සියලු දෙනා වෙනුවෙන්. ස්වාමීනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තව තවත් පැහැදිලි කරන්න. ඔබගේ වචනය තව තවත් ගැඹුරෙන් ඔවුන්ට එල්දරව් කරන්න ස්වාමීනි. ස්වාමීනි ඔවුන්ට ආශිර්වාද කරන්න, ඔවුන්ව ශක්තිමත් කරන්න. ස්වාමීනි මේ යන මාර්ගයේදී තව තවත් ගෝලයන් බිහි කරන්න ඔවුන්ට අවස්ථාව දී ඒ ගෝලයන් අනිත් ගෝලයන් බිහි කරන්න අවස්ථාව දෙන්න ස්වාමීනි. මේ කාලෙදී ස්වාමීනි සභාව ආරක්ෂා කරගෙන සභාවේ මිනිස්යන්ව ශක්තිමත් කරගන්න ඔවුන්ට හැකියාව දෙන්න ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Amen. Amen. Thank you, Pastor. Thank you. ඇත්තටම අපේ සේවයේ දිහා අපි කාටද සේවය කරන්න ඕනේ අපිට නැවත හැරිලා බලන්න කණ්ඩායමක් ලෙස ඔබ දුන්නා වූ වචනයත් ඔබගේ ධෛර්යමත් කිරීමත් ගැන ගොඩාක් ස්තුතියි. ස්වාමීන් වහන්සේ ඔබට බෙහෙවින් ආශිර්වාද කරන සේක්වා. අපි මොහොතක් අපි අහුව වචනය ඔස්සේ මේ වෙලාවේ අපි මොහොතක් අපි අපේ දෙනෙත් පියාගෙන
අපි පුද්ගලිකව අපි විමසමු අපි කොහෙද ඉන්නේ. ෆාස්ට් අපෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා. එකක් තමයි ඇයි අපි සේවය කරන්නේ සහ අපි කාටද සේවය කරන්නේ. ෆාස්ට් එක පැහැදිලිව අපිට කිව්වා අපි කොහෙටද යන්න ඕනේ කොහෙද අපි අවසන් කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි මොහොතක් අපි මේ වෙලාවේ අපි ගැනම අපි සෝදිසි කරමු. අපි කොහෙද මේ සැන්දෑවේ ඉන්නේ? අපි කාටද සේවය කරමින් ඉන්නේ? සහ අපි ඇයි සේවය කරන්නේ? ওই ප්‍රශ්න දෙක නැවතත් අපෙන්ම අපි විමසලා ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කතා කරපු දේ මොහොත අපි මෙනෙහි කරමු මේ වෙලාවේ. එහෙම මෙනෙහි කරලා අපි එකට අපේ මයික් අන්මියුට් කරලා අපි ස්වාමීන් වහන්සේගෙන් පුද්ගලිකවත් කණ්ඩායමක් ලෙසත් අපි ඉල්ලමු. ස්වාමීන් වහන්සේ අපි අහුවස්සේ ස්වාමීන් වහන්සේ අපිට අනුග්‍රහය දීලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනේ අනුග්‍රහය ඇතුව ස්වාමීන් වහන්සේ අපිට දුන්නු දේ ඒක පවත්වන්න විශේෂයෙන් ගෝලත්වය තුළ ඒ ගෝලයන් අවසාන ඉලක්කය කරා ගෙන යන්න ස්වාමින් වහන්සේ අපිට කරුණාව දෙන්න කියලා. අපි එකිනෙකෙනා අපි මොහොතක් අරන් අපි යාචනා කරමු. හalleluya ස්වාමීනි. හalleluya. ශ්‍රීමාන දෙවියන් වහන්සේ පියාණනි අපි ඔබ වහන්සේ වෙතට මේ වෙලාව වෙනම ස්වාමීනි වහන්සේට ස්තුති පියාණනි ඔබ වහන්සේ නැවතත් අපි කරන දේ කෙරෙහි ස්වාමිනේ හැරිලා බලන්න ඔබ වහන්සේ අපිට මේ සැන්දෑවේ කතා කළා ඔබ අපිට අවස්ථාවක් දුන්නා ස්වාමිනේ. මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි කාටද සේවය කරන්නේ අපි ඇයි සේවය කරන්නේ මගේ දෙවියන් වහන්සේ මේ සැන්දෑවේ ඔබ අපිට පැහැදිලිව කතා කළා ස්වාමිනේ අපි ඔබ වහන්සේට කියනවා ස්වාමිනේ අපි මේ මෙච්චර කල් අපි සේවය කළේ මිනිස්සෙක්ගේ ප්‍රශංසාව ලබන්නද මිනිස්සෙක්ව සතුටු කරන්නද එහෙම නැත්නම් අපිට දීලා තියෙන වගකීම අපි ඉවර කරන්නද අපි සේවය කළේ ස්වාමිනේ ඔබ වහන්සේ අපිට සමාව දී අපි එතන හිර වෙලා හිටියා නම් අපිට එතන වැරදුනා නම් කණ්ඩායමක් ලෙසත් පුද්ගලිකවත් ඔබ අපිට සමාව දී අද දවසේ ඔබ වහන්සේ කිව්වසේ ඔබගේ අනුග්‍රහය කරන කොටගෙන අපේ අස්තිවාරම් ස්වාමිනේ යේසුස් වහන්සේ වෙන ඔබ වහන්සේ මත ගොඩනගා ගනිමි ස්වාමිනේ අපි ගොඩනගන අයව ස්වාමිනේ බාගෙට ස්වාමිනේ හැරිලා එන්න නෙමෙයි ඕන්ට පියාණනි ඕන් අවසානය දක්වා ඕන් අන්තිමය දක්වා වචනය තුලත් ඒ අත්තිවාරම තුලත් ස්වාමිනේ ගෙන යන්න ඔබ වහන්සේ අපි එකිනෙකනාට ස්වාමිනේ ඔබගේ අනුග්‍රහය ඇතුව ඒ දේ කරන්න ඔබගේ ප්‍රඥාවද ඔබගේ සම්බන්ධතාවයද ඒ වචනය තුලද අපි එකිනෙකනව තව තවත් ඔබ ගොඩනගලා ස්වාමිනේ ඔබ වහන්සේ අපිව ගෙන යන්න ස්වාමිනේ පියාණනි අපි හැම කෙනෙක් මේ වෙලාවේ ඔබට යටත් වෙනවා ඒ වගේම අපි මේ වෙලාවේ යාඥා කරමු අපිට උපස්ථාන කරපු පාස්ටර් සුරේකාත් ඒ වගේම සහෝදරියත් දරු දෙදෙනාත් ගැන අපි මේ වෙලාවේ අපි යාඥා කරමු අපේ මයික් අන්මියුට් කරලා ස්වාමින් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර තවත් බොහෝ ජීවිත ඔවුන්ගේ ඉරණම විසඳන පිණිස ඔවුන්ව භාවිතා කර ඔවුන්ව පාවිච්චි කර ඔවුන්ට ආශිර්වාද කරන්න කියලා අපේ යාඥාව මේ වෙලාවේ අපි පාස්ටර් වෙනුවෙන් ඔස්සවමු. හalleluya ස්වාමිනේ ජීවමාන දෙවියන් වහන්සේ පියාණනි අපි මේ වෙලාවේ ස්වාමිනේ ඔබට ස්තුති කරනවා ඔබගේ දාසයා ගැන ස්වාමිනේ අපි යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ තවත් බොහෝ සෙනගකට තවත් බොහෝ සෙනගකගේ ඉරණම තවත් ඔබට මෙහෙ කරන දරුවන්ගේ ඉරණම ස්වාමිනේ විසඳන පිණිස ඔවුන්ට මඟ පෙන්වන පිණිස ස්වාමිනේ ඔබගේ දාසයව තව තවත් වහන්සේ බල ගන්නවාද ඔබ තව තවත් ඔවුන් ආලේප කරන්න ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔහුගේ පවුලේ හැම කෙනෙක්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනේ දරු දෙදෙනාට ආශිර්වාද කරන්න ඔහු කරන සේවයට ස්වාමිනේ ඔහුගේ සභාවට ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ඔබ වහන්සේ ඔහුගේ ඉදිරියෙන් ඔහුගේ පිටුපසින් වමින් දකුණින් ඉහළින් පහළින් වට කරමින් ඔහුව රැගෙන යමින් ඔබගේ පුදුම ස්වාමිනේ කරුණාවෙන්ද අනුග්‍රහයෙන්ද වට කරමින් ස්වාමිනේ ඔහු ඉදිරියටත් ඉහළටත් තව තවත් ගෙන යන ස්වාමිනේ ඔබ වහන්සේගේ බලවන්ත හස්තයට අපි ස්වාමිනේ දේවදාසයත් ඔහුගේ පවුලත් සේවයත් සියලු දේ මේ රාජ්‍ය බාර කර අපි ඔබට යටත් කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් ස්වාමිනේ අපි ඔබට ස්තුති කරනවා මේ රාත්‍රියේ ස්වාමිනේ මෙලෙස ඔබ වහන්සේගේ වචනය අසන්න කණ්ඩායමක් ලෙස ඔබ වහන්සේ අපිව එකතු කරපු නිසා ස්තුතියි ස්වාමිනේ මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපි හැම කෙනෙක්ට ස්වාමිනේ ආශිර්වාද කර හෙට දවසට අවශ්‍ය ශක්තිය ඔබගේ සේවය කරන්න ශක්තිය අනුග්‍රහය අපිට තව තවත් දෙමින් ස්වාමිනේ ඔබ වහන්සේ අපි එකිනෙකනාව රැගෙන යන්න ස්වාමිනේ මේ හැම කෙනෙක්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න අපි හැම කෙනෙක් ඔබගේ බලවන්ත හස්තයට මේ දවසේ යටත් වෙනවා බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන් ආමෙන් හැම කෙනෙක්ටම
යේසු පිහිටයි සුබ රාත්‍රියක්. යේසු පිහිටයි හැමෝටම.